Hello and welcome to another video brought to you by English with Gan YouTube channel. One of the easiest and the most practical ways to improve your English, whether it is written English or spoken English, is reading newspapers, reading newspaper articles, English newspaper. This is daily newspaper. So I thought of discussing some news items or news articles with you in our videos. මම හිතුවා news items නැත්නම් news articles ටිකක් පත්තර වලින් මේ වගේ පත්තර වලින් අරගෙන ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා වීඩියෝස් ටිකක් ගේන්න. මොකද අපේ ඉංග්‍රීසි එක written English වෙන්න පුළුවන්, spoken English වෙන්න පුළුවන්, අපේ ඉංග්‍රීසි improve කරගන්න පුළුවන් ලේසිම one of the easiest and the most practical ලේසිම සහ ප්‍රායෝගිකම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි පත්තර කියවන එක. ඉතින් අපේ ක්ලාසස් වල online physical හැම ක්ලාස් එකකම මම දන්න කියන කාලේ ඉඳන්ම මම ළමයින්ට දෙන ඇඩ්වයිස් එකක් තමයි කියවපල්ලා කියන එක. whether it's a book or a newspaper. පොතක් හරි විශේෂයෙන් පත්තරයක් හරි පත්තරයක් විශේෂයෙන් ඉංග්‍රීසි පත්තර කියවන්න ඕනේ අනිවාර්යයෙන්ම සිංහල පත්තර නෙමෙයි ඉංග්‍රීසි පත්තර කියවන්න ඕනේ ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් ඒක මාර වටිනවා ඒක කරොත් අදම පටන් ගන්න කරන් ඇති තීරේ මොකද්ද වෙන්නේ කියලා. ඒක මම කියන්න දෙන්නේ නැහැ කරන කෙනා හොඳටම දන්නවා කරොත් තීරේ මොකද්ද කියලා. right. අපි ඉක්මනට යමු අපේ නිවුස් අයිටම් එකට. ඉතින් මේක තමයි නිවුස් අයිටම් මේ ලොකු අකුරෙන් තියෙන එක. right. මම කියන්නම්. දැන් මේකේ තියෙනවා ටයිටල් එක නේ හෙඩින් එක තියෙනවා බලන්න. Over 329 kgs of ice found in Kirinda, 8 arrested. Right? Over 329 kgs. Kgs means kilograms. Right? Of ice found in Kirinda. ඒකෙන් කියනවා මොකද්ද? ඒ කියන්නේ over 329 kilograms. ඒ කියන්නේ over කියන්නේ වඩා. කොච්චර මොනවට වඩාද? කිලෝග්‍රෑම් 329කට වඩා. මොනවද? ice. Found in Kirinda. Kirinden found කියන්නේ හොයාගෙන තියෙනවානේ. හොයාගත්තා. 8 arrested. ටයිටල් එක නිවුස් එකේ නිවුස් එකේ හෙඩින් නැත්නම් ටයිටල් එක දාන්නේ බොහොම ෂෝට් විදිහට කෙටියෙන් දාන්නේ. ඒක අර පත හැල්ලක් දාන්නේ නැහනේ. ඒක නිවුස් එකේ ඉන් ඩීටේල් ඊට පස්සේ දානවා. සවිස්තරාත්මක විස්තර නිවුස් එකේ දානවා. හැබැයි ටයිටල් එකේ කෙටියෙන් දාන්නේ මේ කෙනෙක්ට දැක්ක ගමන් එතකොට තේරෙනවා මේ නිවුස් එක මේක තමයි කියලා. එතකොට 8 arrested 8 දෙනෙක්ව arrest කරලා තිනවා. 8 දෙනෙක් අත්අඩංගුරන් තියනවා. හරි. ඔන්න ඔකයි නිවුස් එක. දැන් අපි බලමු ඉන් ඩීටේල්. ඊට පස්සේ ඊට යටින් තියනවා 7 vehicles of traffickers also taken into custody, right? 7 vehicles of traffickers also taken into custody, right? 7 vehicles, වාහන 7ක්. 7 vehicles of traffickers, අපි කියනවා drug traffickers ලා. drug traffickers, right? drug traffickers, drug traffickers. drug traffickers ලා කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන නැත්නම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අය. එතකොට 7 vehicles of drug traffickers, මේ drug traffickers ලාගේ වාහන 7ක්. also taken into custody, right? CUSTODY. කස්ටඩි කියන්නේ සමහරු කස්ටඩි කියනවා කස්ටඩි right කස්ටඩි කියන්නේ අත්තර ඒත් arrested අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට ට්‍රැෆිකර්ස් ලගේ මේ ජාවාරම්කාරයන්ගේ වාහන 7කුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. also කියන්නේ වාහන 7කුත් අරගෙන තියෙනවා ඒත් එක්කම. ඒ කියන්නේ මිනිස්සු 8 දෙනෙක් arrest කරලා තියෙනවා සහ ඒගොල්ලන්ගේ වාහන 7කුත් arrest කරලා තියෙනවා. දැන් බලමු අපි detail report එකට. right, I will read the first paragraph. Okay. The Western Province North Crime Division arrested 8 suspects with over 329 kilograms of ice that were being transported to land by sea yesterday morning within brackets 12. Again, 12 වෙනිදා. හරි මේ 12 වෙනිදා වෙච්ච සිද්ධියක් නොවැම්බර්. හරි. I will read it again. The Western Province North Crime Division arrested 8 suspects with over 329 kilograms of ice that were being transported to land by sea yesterday morning. right. දැන් මොකද්ද මේ කියන්නේ? The Western Province North Crime Division. Western Province බස්නාහිර පළාත් North බස්නාහිර පළාත් උතුර. එතකොට බස්නාහිර පළාත් උතුර Crime Division අපරාධ කොට්ටාසය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය. Arrested අත්අඩංගුවට ගත්තා. මොනවද? 8 suspects. Suspect කියන්නේ සැකකාරයට. right. එහෙනම් suspects 8 suspects සැකකරු 8 දෙනෙක්. සැකකරු 8 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. with over 329 kilograms of ice. ice kilogram 329කට වඩා ඒගොල්ලොත් එක්කම අත්අඩංගුවට අරගෙන තියෙනවා. right. that were being transported. were being කියන්නේ past continuous passive voice එක. හරි past continuous passive voice that were being transported. කියන්නේ ඒවා ඒගොල්ලෝ transport කර හිටියේ වෙලා ඒවා ප්‍රවාහනය කරමින් හිටියේ. right. that were being transported to land. කියන්නේ ගොඩබිමට to land by sea. මුහුදෙන් ගොඩබිමට ප්‍රවාහනය කරමින් හිටියේ land by sea yesterday morning කියන්න පුළුවන් නැත්නම් last morning ඊයේ උදේ කියනට හරියම එක තමයි last morning right last morning. මේකේ තියෙන yesterday morning කියලා මම දන්නේ පත්තරේ තියෙන එක. ඊයේ උදේ තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ මුහුදේ ඉඳන් ගොඩබිමට කිලෝග්‍රෑම් 329කට වඩා ice ප්‍රවාහනය කරමින් ඉන්නකොට. right. second paragraph. The 7 arrested suspects were brought to the Kirinda police station and another suspect was later arrested over the same drug trafficking operation racket. 6 vehicles used for drug trafficking have also been taken into police custody.
right? I will read it again. The 7 arrested suspects were brought to the Kirinda police station, and another suspect was later arrested over the same drug trafficking operation record. 6 vehicles used for drug trafficking have also been taken into police custody. Here, I'm not going to read the entire article because the video can be long. Okay, therefore, I am reading only the first 2 paragraphs. Video එක ගොඩක් දික් වෙන නිසා මම මේකේ paragraph දෙකයි කියන්නේ මුළු article එකම කියවන්නේ නැහැ, right? එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ? The 7 arrested suspects, එනම් මේ arrested 7 arrested suspects අත්අඩංගුවට ගත්තු සැකකාරයෝ 7 දෙනා, right? Were brought to the Kirinda police station. ඒක තියෙන්නේ past tense passive voice එකේ. The 7 arrested suspects were brought to the Kirinda police station. ඒගොල්ලන්ව ගෙනාවා කොහෙටද? Kirinda police station එකට. And another suspect was later arrested. Another suspect, තව සැකකරුවෙක්. another කියන්නේ තව. Another suspect, තව සැකකරුවෙක්. Another suspect was later arrested. ඒ කියන්නේ තව සැකකරුවෙක් පසුව අත්අඩංගුවට ගත්තා. Right? Over the same drug trafficking operation record. ඒ කියන්නේ අර මද්ද්‍රව්‍ය ප්‍රවාහන සිද්ධියට සම්බන්ධවම තව එක්කෙනෙක් පසුව අත්අඩංගුවට ගත්තා. Right? 6 vehicles used for drug trafficking have also been taken into police custody, right? අතන තිබ්බේ නම් 7 vehicles කියලා මේක දෙන 6 vehicles කියලා. හරිද? 6 vehicles used for drug trafficking have also been taken. Have also been taken කියන්නේ එක තියෙන්නේ grammar අපි ගත්තොත් එහෙම present perfect tense passive voice එකෙන්, right? present perfect tense passive voice එකෙන් have also been taken. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක වාහන හයකුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. have taken into police custody. පොලිස් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඕකේ ඔන්න ඔහමයි නිවුස් අයිටම් එක අපි නිවුස් ආටිකල් එකක් කියලා තේරුම් ගන්න. එතකොට ඒක ගත්තොත් එහෙම මේක ටයිටල් එක තියෙනවා. ටයිටල් එක හරි ග්‍රැමර් වෙන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කෙටියෙන් කෙනෙකුට දැක්ක ගමන් ඇහැ යන විදියට තේරෙන විදියට මොකද්ද මේකෙන් කියවෙන්නේ කියන එක අදහස් එන විදියට ලොකු අකුරෙන් තියෙනවා. ඊට පස්සේ in detail report නැත්නම් in detail news එක තියෙනවා. ඒක කියවලා අපි තේරුම් ගන්න ඕන ඔහමයි. ඒකෙදි ග්‍රැමර් හරියට තියෙනවා. ග්‍රැමර් පැටර්න්. දැන් මේක මම දැක්කා past continuous tense passive voice තිබ්බා, past tense passive voice තිබ්බා, present perfect tense passive voice තිබ්බා. මේ අපි ඉගෙන ගන්න grammar තමයි තියෙන්නේ. ඒකට grammar අනිවාර්යෙන් හරියට දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට vocabulary එක, වචන set එක හරියට ඔයාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒවා තියෙනවා නම් සාමාන්‍යයෙන් පොඩි දැනුමක් හරි තියෙනවා නම් කියවලා news එකක් තේරුම් ගන්න පුළුවන්. ඒකට අපි පුළුවන් තරම් මේ වගේ English newspapers, මේ daily newspaper. I highly recommend the daily newspaper for your reading. ඕගොල්ලන්ගේ reading වලට daily news පත්තරේ මම highly recommend කරනවා. මොකද ගොඩක් අයට මේක කියන්නේ සාමාන්‍ය වචන සෙට් එකක් vocabulary එකක් තියෙන නැත්නම් සාමාන්‍ය grammar එකක් තියෙන කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා news papers කියවන එක ඉතාල වැදගත්. අදම කියවන්න පටන් ගන්න. Start reading it today itself. Okay, goodbye.